ඔබතුමා නඩුවක විත්තිකරුවේ අධිකරණයේ තිබු නියෝගයක් තියෙනවා. ඔබතුමා මේ අධිකරණ නියෝගය ගැන මෙතන කතා කරන එක වැරදි. මහා ලේකම්ම තමයි ඔබතුමාට දුන්නක වරප්‍රසාද ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා වහම මේක මහා විහිළුවක්. විත්තිකාරයා කතා කරන නඩුව ගැන. ලේකම්තුමිය වහම මෙතුමා මේ ඉදිරි සභාව වැඩ කටයුතු සඳහා සභාවෙන් දොස්තර කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. භාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා. ලේකම්තුමිය මෙතුමා ඉදිරි පාර්ලිමේන්තු භූමියෙන් එළියට යවන්න. මම ඊයේ ඔබතුමාට වරත් ප්‍රසාද ප්‍රශ්නයක් දුන්නා. මට ඒ වරත් ප්‍රසාද ප්‍රශ්නය අද ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරන්න මම ඉන්නේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ලේකම් මණ්ඩලය විසින් ලබා දුන්නා නේද? නෑ ගරු මන්ත්‍රීතුමා මම ඊයේ ඔබතුමාට වරත් ප්‍රසාද ප්‍රශ්නයක් දුන්නා. මට ඒ වරත් ප්‍රසාද ප්‍රශ්නය අද ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරන්න මම ඉන්නේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ලේකම් මණ්ඩලය විසින් ලබා දුන්නා නේද? නෑ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කරුණාකර ඔබතුමාගේ අසුනට යන්න. ඔබතුමාගේ අසුනට යන්න. ඔබතුමාගේ අසුනට යන්න. ඔබතුමාගේ අසුනට යන්න. ස්ථාර නියෝග එක කිය 29 ගැන හරි රූලින් කම් එකේ තියෙනවා. 29 කියන්නේ කලෙක්ටිව් සම්බන්ධ. ගරු මන්ත්‍රීතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒක තුමාට ඉදිරිපත් කරන්න ඔබතුමාගේ වගකීම. නමුත් මෙතන පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග වලට පිටින් මේ පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්න එපා. මං කියන්නේ එච්චරයි. මෙතන ඔබතුමාගේ විපක්ෂයේ සංවිධායකවරුන්ට වගකීමක් තිබෙනවා. ගරු කතානායකතුමා මං ඊයේ දවල් ඇවිල්ලා ඔබතුමාට ලිපියක් දුන්නා. ඔබතුමා මං එලව ගත්තා ඔබතුමාට බාධා කරා. ඒකට මං කමන්නේ ඔබතුමාගේ ප්‍රශ්න ඇතුලේ කාමරේ ඔබතුමා මගේ කාමරයට ආවේ කිසිම අවසරයකින් තොරව. මට දැන් මං ඊයේ ගරු කතානායකතුමා මම ඊයේ සභානායකතුමාටත් අධිකරණ ඇමතුමාටත් ලේකම්තුමියටත් කිව්වා මෙතන වරත් ප්‍රසාද කඩ වෙලා තියෙනවා. ප්‍රශ්න කියන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වරත් ප්‍රසාද උල්ලංඝනය වීම සම්බන්ධව අතුල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 10 වෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කර මාහට චීන මහජන සමූහ ආණ්ඩුව මගින් වාණිජ්‍ය අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහා වැඩමුළුවක් සඳහා මා තෝරා පත් කරගෙන ඇත. ඒ සඳහා 2026 5 සිට 2026 6 විදේශගත වීමට අවශ්‍ය තිබෙනි. නමුත් අල්ලස් හා දූෂණ කොමිෂන් විමර්ශන කොමිෂන් මගින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති 42359 42306 42306 දරන නඩුවෙන් හේතුවෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංක 1 අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ රඳවාගෙන තිබේ. ඒ නිසා නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් මෝසමක් පාර්ලිමේන්තු මහලේකම් තුමියගේ ලිපිය සමග පාර්ලිමේන්තු මහලේකම්තුමියගේ ලිපිය හා චීන ජනරජයේ ආරාධනා පත්‍රය සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන් විසින් දිගින් දිගටම විරුද්ධ වීම හේතු තුලින් ගරු කතානායකතුමනි නැවත රුපියල් ලක්ෂ 10ක ගරු මන්ත්‍රීතුමා මේ 91 යටතේ සමග ගමන් බලපත්‍රය 91 යටතේ කිසිම මන්ත්‍රීකෙන් යෝජනාව හෝ විවාදයකදී අධිකරණයේ විනිශ්චය වාදනය හෝ අධිකරණයේ ඔබතුමා මේ කියලා තියෙන අධිකරණයේ විසින් දන්වා තියෙනවා කියලා. ඒ නෑ ගරු අධිකරණය විසින් දන්ලා තියෙන කාරණාවක් සම්බන්ධයෙන් බැවින් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවට කතාවටත් කිරීමට හැකියාවක් නෑ ගරු මන්ත්‍රීතුමා. අපි පැහැදිලිව කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ අපිත් එක්ක කතා කළා. එතකොට ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බව අපි පැහැදිලිවම දන්නවා. ඒ වගේම අධිකරණයෙන් දීලා තියෙන නියෝගයක්. නමුත් ඔබතුමාට මන්ත්‍රීවරයෙක් වශයෙන් යම්කිසි වේදනාවකට ලක් කරලා තියෙන අපිට තේරිච්ච නිසා තමයි මමත් හිතුවේ ඔබතුමාට මේක යම් ප්‍රමාණයකට වරප්‍රසාද නැද්ද මොකක් වුණත් විශේෂ තත්ත්වයක් යටතේ කියන්න දුන්නට මම පෞද්ගලිකව මම හිතුවා. දැන් ඔබතුමාට ඒක අවස්ථාවල් මම හිතන කතානායකතුමා දුන්නා. නෑ දැන් ඉතින් නෑ සම්පූර්ණ ඕනේ නෑ දැන්. ඇත්තම නෑ ඔබතුමාගේ රීති විරෝධී. ඔබතුමා කියන එක රීති විරෝධී. ඔබතුමාගේ දුක් ගැනවිල්ල ගසා කන්න දෙන්න එපා මේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච කට්ටියට. මම ඒක කියන්න. හොඳද? ජනවාරි 9 වෙනිදා මම විසින් ලබා දීලා තියෙන රූලින් එකක් කරුණාකර කියවන්න. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇඳීමක් නෑ. ඒක කරන්න බෑ. අංග ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට කතානායකතුමා අවස්ථාව දුන්නා. ඔබතුමා නඩුවක විත්තිකරුවේ. අධිකරණයේ තිබු නියෝගයක් තියෙනවා. ඔබතුමා මේ අධිකරණ නියෝගය ගැන මෙතන කතා කරන එක වැරදි. මහා ලේකම්ම තමයි ඔබතුමාට දුන්නක වරප්‍රසාද ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඔබතුමා මම සභාවෙන් අයින් කරන එළියට
ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා වහම අරුක මේක මහා විහිළුවක්. විහිළුවක්. විත්තිකාරයා කතා කරන නඩුව ගැන. ලේකම්තුමිය වහම මෙතුමා මේ ඉදිරි සභාව වැඩ කටයුතු සඳහා සභාවෙන් දොස්තර කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා භාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා ඒක. ලේකම්තුමිය මහලේකම්තු වහම මෙතුමා ඉදිරි පාර්ලිමේන්තු භූමියෙන් එළියට යවන්න. සාමර මන්ත්‍රීතුමා ඔබතුමා මේ අවස්ථාව ගසා ගන්න එපා. ඔබතුමාගේ දුක්ගලින්ට කතානායකතුමා අවසර දුන්නා රීති විරෝධීව පවා තියෙද්දි. ඔබතුමා හිතනවාද මෙතන තර්ජනයෙන් කරන්නේ? පාර්ලිමේන්තුවේ නාටකමක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමා. බෑ. ඔබතුමා මේ ලනු කන්න එපා. ගරු චාමර මන්ත්‍රීතුමා ඔබතුමා නීතිවරු දැසිරෙන්න මෙතන. ඔබතුමා මේ බොරු චෝදනා කරන්න එපා කතානායකතුමාට. ඒක තමයි. ඉතින් ඒකට කතානායකතුමා අවසර දුන්නානේ. මේක කරුණාකර මතක තියාගන්න අධිකරණය හැල්ලුවට ලක් කිරීමට ඔබතුමාට කිසිම අයිතියක් නැහැ. නෑ. අධිකරණය ඔබතුමා මතක තියාගන්න. ඒක ඔබතුමාලා එක අධිකරණයෙන් බේරගන්න. අල්ලාස් කොමිසම කියන්නේ වෙනම ආයතනයක්. අපි නෙමෙයි කරන්නේ. අධිකරණය විසින් තීන්දුව ලබා දීලා තියෙන කරු මන්ත්‍රීතුමා. එහෙම එකක් නෑ. අධිකරණය විසින් තීන්දුව ලබා දීලා තියෙන්නේ. අධිකරණයට කරු කිරීමට ලැහැත් වෙන්න. අධිකරණයට කරු කිරීමට ලැහැත් අතෙන්ට ගිහිල්ලා වාඩි වෙන්න. ඔයා ගිහිල්ලා වාඩි වෙනවා තමුසලා තමයි අවුස්සන්නේ අහුංසක මිනිහා. තමුසලා තමයි අවුස්සන්නේ. මේගොල්ලෝ තමයි අවුස්සන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. විත්තිකාරයා දැන් මේ ඔප්පු දෙනවා. දැන් මේ ඇවිල්ලා උසි ගන්නනවා. විත්තිකාරයා උසාවියට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කරනවා. විත්තිකාරයා කතා කරනවා මේ විපක්ෂ නායකලාගේ ආශිර්වාදයෙන්. ඇතුලේ දැන් මේ අධිකරණයේ තීන්දුවකට විරුද්ධව කතා කිරීමට පාර්ලිමේන්තුව අයිතියක් නැහැ. කරුණාකර මුලින්ම ඔබතුමා වැරද්දක් කරන්නේ. මේ සභාවතුමාට බලයක් නැහැ අධිකරණය සම්බන්ධව කතා කරන්න. චාමර මන්ත්‍රීතුමා ඔයා දැනගන්න. ඔයාට සම්පූර්ණයෙන්ම රීති විරෝධී. එහෙම තියෙදි තමයි කතානායකතුමා අනුකම්පා කරලා දුන්නේ. ඉන්න ඔබතුමාට පාර්ලිමේන්තුව වරප්‍රසාද පාවිච්චි කළා බෑ. ඔයාව ගසා ගන්න එපා. ඕක මේ දේශපාලන නායකයන්ට මේ හැලුඩ් ලක් කරන්න විවේචන ලක් කරන්න පාර්ලිමේන්තුව අභ්‍යන්තරේ. බවට බාධා කරනවා කරුණාකර දැන් මම කිව්වා මේ චාමර නිවැරදි ආර්ථික සභාවෙන් කියලා. මේ නියෝගේ ක්‍රියාත්මක අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.